Hi guys, අපි අද කතා කරන්න යන්නේ 11 Pro Max කියන ලස්සන පැහැෂිප් ෆෝන් එක ගැන. ඉතින් දැන් මොච්චර ෆෝන් ආවත් මේ 11 Pro Max කියන ෆෝන් එක තමයි දස්සන කොල්ලොන්ගේ ලොකු ඩ්‍රීම් එකක් කියලා දෙවිච්ච ෆෝන් එක. ඉතින් අපි අද දැන් බලමු මේ 11 Pro Max එකේ ඩීටේල්ස් මොන වගේද. ඇත්තටම දැනට උනත් App Store එකේ තියෙන ඕනම ගේම් එකක් ඕනම ඇප් එකක් මේක රන් කරගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් හොඳ ගොඩක් ලස්සන ෆෝන් එක, මාරම් ප්‍රීමියම් ලුක් එකක් ෆෝන් එක මේකේ. ඉතින් අපි මුලින්ම ඩිසයින් එකෙන් කතා කරමු. මේකේ ලස්සන ඩිසයින් එකක් තියෙනවා. වෙන සාමාන්‍යයෙන් iPhone ලා කෙලින් ගොඩක් හොඳ විදිහටනේ හැමදේම හදන්නේ. ඉතින් glass front එකක් තියෙනවා. කොරින්නා මේඩ් glass වලින් තමයි protect කරලා තියෙන්නේ. glass back එකක් තියෙනවා. ඒත් coring මේඩ් ග්ලාස් වලින් තමයි ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. ස්ටීල් ෆ්‍රේම් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට SIM දෙකක් දාගන්න බෑ. එක SIM එකක් දාන්න පුළුවන් සහ eSIM එකක් දාගන්න පුළුවන්. ඒ වගේම nano SIM පහසුකම තියෙනවා. ඉතින් මේකේ version දෙකක් නෙවෙයි, version චීන version එකට තමයි dual SIM වෙනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙන්නේ. IP68 dust and water resistant පහසුකම තියෙනවා. Apple Pay, Visa, Mastercard වගේ පහසුකම් තියෙනවා. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක පැත්තට අපි ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් Super Retina STR OLED HDR10+10 සපෝට් කරන Dolby Vision 800ක nits අගයක් තියෙන 6.5 inches size එකක් තියෙන screen to body ratio එක 83.7ක් තියෙන ගොඩක් හොඳ ගොඩක් ප්‍රීමියම් ඩිස්ප්ලේ එකක්. ඉතින් මේක resolution එක ඔයාලට 1242කට 2688ක් බලා ගන්න පුළුවන්. PPI density එක 458ක් වෙනවා. ඉතින් යාළුවනේ මේකේ අපිට දැන් OS එක ගැන කතා කරමු. මේකේ අලුත්ම iOS 18.3 තියෙනවා. මේකට iOS 19 අනිවාර්යෙන් එනවා. ඉතින් ඒක ආවත් මේකේ තියෙන features ගොඩක් ඒවා වැඩ කරන්නේ නැහැ. අනිත් දේවල් තමයි වැඩ කරන්නේ. ඉතින් යාළුවනේ මේකේ මේ memory පැත්තට ගියොත් අපිට මේ කොහොමත් iPhone වල memory එකක් දාන්න බෑ. ඒගොල්ලෝ එන internal memory තමයි තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට 4GB RAM එක එන 4GB RAM එක විතරයි එන්නේ. මේක 512 දක්වා ඔයාලට පුළුවන්. මේකේ එක variant තියෙන ෆෝන් එකේ. ඉතින් මේකේ 4GB RAM එක තිබුණාත් දැන් මේ කාලේ යන 8GB RAM එකකට වඩා Android 12 phone ඔයාලට ගන්න පුළුවන්. මේකේ cam එක පැත්තට ගියොත් ඔයාලට 12 megapixel aperture 1.8 එන 26mm wide sensor එකක් බලා ගන්න පුළුවන්. 12 megapixel aperture 2.0 එන 52mm telephoto lens එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 12 megapixel aperture 2.4 එන ultra wide sensor එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ගහපු ෆොටෝත් මම ඔයාලට දාලා තියන්නම්. ඉතින් ඔයාලා ගොඩක් වැදගත් වෙයි. එතකොට මේ ඔයාලට 4K වීඩියෝ එකක් 60 fps 30 fps 24 fps දක්වා ෂූට් කරගන්න පුළුවන්. ඊට පස්සේ 1080 resolution එකේ ඔයාලට 24 fps දක්වා ෂූට් කරගන්න පුළුවන්. මේක selfie cam එක පැත්තට ගියොත් අපිට 12 megapixel aperture 2.2 එන selfie cam එකක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Samsung phone වලට වඩා iPhone එකේ cam එක හොඳයි කියලා හැමෝම කියනවා. මමත් ඒක සාමාන්‍යයෙන් දැකලා තියෙනවා. iPhone එකේ cam එක ගොඩක් හොඳයි. ඔයාලට 4K වීඩියෝ ෂූට් කරගන්නත් පුළුවන් මේකේ selfie cam එකේ. ඔයාලා දන්නවනේ මේ ළඟදී ඊයේ පෙරේද ආවා Redmi 14 Pro Plus කියලා ෆෝන් එක. ඉතින් මේ Plus කියන ෆෝන් එක 1,32,000ක් වෙනවා. ඒ ෆෝන් එකේ 4K නෑ ඉස්සරහා cam එකට selfie cam එකට. ඉතින් ඒකකින් ඒ අතින් බලමු පස්සේ මේක ගොඩක් හොඳයි. ඔයාලට lightning port එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Face ID පහසුකම තියෙනවා. ඉතින් මේක ගොඩක්ම security. ඊට පස්සේ මේකේ battery එක ගැන සඳහන් කරොත් වැඩිපුරම සඳහන් කරන්න ඕනේ. මෙගාහර්ට් 3969ක් තියෙනවා. ඉතින් 12 Pro එකේ දෙන්නේ 1800 ගානක්. ඉතින් මේක ගොඩක් හොඳයි. ඔයාලට wireless charging පහසුකම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට 150ක් විනාඩි 30ක් ඇතුළත charge කරගන්න පුළුවන්.
ඉතින් මේ කලර් තියෙනවා මේ ඩිස්ප්ලේ ග්‍රේ ඊට මේ ඩිස්ප්ලේ ගේ තියෙනවා මේ සිල්වර් තියෙනවා මේ ගෝල්ඩ් තියෙනවා මේ මිඩ්නයිට් ග්‍රීන් කියලා තියෙනවා. ඉතින් මේකේ මොඩල් ඔයාලට 4කින් මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ගොඩක් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙන ෆෝන් එකක්. ඉතින් මේකේ ඔයාලා බැටරියක් දානවා නම් අනිවාර්යෙන් ඔරිජිනල් බැටරියක් දාන්න. එතකොට ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අර ලෝකල් බැටරි දැම්මම තමයි කට්ටිය කියන්නේ අනේ මගේ ෆෝන් එකේ බැටරි වහිනවා iPhone වැඩක් නැහැ. එහෙම කියන්නේ ලෝකල් බැටරි දැම්මම බස් ලෝකල් බැටරි දාන කට්ටිය. එහෙම නෙවෙයි හොඳ ඔරිජිනල් ජෙනුයින් ප්‍රොඩක්ට් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එක කිසි අවුලක් නැතුව ඔයාලට යූස් කරගන්න පුළුවන්. ඉතින් ටිකක් ගණන් ඒ වුණාට ඒ ගණන් දීලා ඔයාලා ඒක දැම්මම පස්සේ ඔයාලට හොඳ කාලයක් ඒක යූස් කරන්න පුළුවන් යාළුවෝ. ඉතින් මම මෙතනින් මේක නවත්තනවා වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයාලා මේ ෆෝන් එක ගන්න ඇත්තටම ගොඩක් හොඳ ෆෝන් එකක් ටිකක් මිල මේ දවස්වල වැඩි වුණත් ගොඩක් හොඳ ෆෝන් එකක් ගන්න මේකට සාධාරණයක් වෙන ෆෝන් එකක්. 12 Pro එකටත් වඩා performance හොඳයි. 12 Pro එකටත් වඩා බැටරිය හොඳටම තියෙනවා. ඉතින් ඒකින්ද 11 Pro Max එක කියන්නේ ගොඩක් හොඳ ගොඩක් කොල්ලෝ සිහින දැකපු ගන්න ඒ ආපු දවස්වල හොඳ ෆෝන් එකක්. ඉතින් යාළුවනේ දරුවස් සරණයි